මේ පිලාපාක් එකේ දෙවෙනි කොටස. කලින් එපිසෝඩ් එකේ බුල්මයි සංගුකුයි ඩ්‍රැගන් බෝල් ටික හොයන්න ගියානේ. යන ගමන් මගදී ඇලර්ට් එකක් දාන උන් දෙන්න පාරක් අයිනේ නතර වුණා. බුල්ම ගාව තියෙන හොයි පොයි කැප්සල් කියලා අමුතු භාණ්ඩයක්. ඒ කැප්සුල් ඇතුලේ එක එක ಜಾති දාලා ශ්‍රින්ක් කරලා තියන්න පුළුවන්. හරියට නිකන් ඈන්ඩ්මෑන් එකේ පින් පාටිකල්ස් වගේ. ඉතින් බුල්ම එයින් එකක් විසික් කරාම එක පාට ගයක් මත වුණා. ඒ ගෙදර තමයි එදා දවසේ උන් නවතින්න ලේස්ති උනේ. ඔක්කොන්ටම කලින් ගෝකුව නාවල කියලා ගන්න ඕන. මූට වඳුරෙක්ට වගේ වල්ගයක් තියෙනවා. ඌ ඒ වල්ගෙන් පිටත් උල්ල ගන්නවා දැක්ක පාර අරිකට දෙලෝ රත් වුණා. ඊට පස්සේ ෂේප් වෙලා දෙන්න කන්න ලේස්ති උනේ. බුල්ම දෙන කෑම කන්න බැරුව මොකෙක් හරි සතෙක් දඩයන් කරගන්න ගෝකු බැස්ස එළියට. ඒ ඇස්සේ පිලෆ් සම උගේ ගෝලය දෙන. මායි ෂූයි ඩ්‍රැගන් බෝල් හොයන්න පිටක් කෙරුවා. පිලෆ්ගේ ගෝලයේ ගෝකුයි සේරමල සෙට් උනේ වුර්කෝ ඉන්න ඒරියා එක. අරුන් ඩබල වුර්කෝෙන්ගෙන් පැනලා යද්දි ගෝකුගේ දඩාර පොල්ලෙන් උන්ට ෂොට් එකක් දීලා රැට කන්න වුර්කෝයකුයි පත්තයකුයි අල්ලන් ආවා. පොල්ලේ කිව්වේ ගෝකු ගාව තියෙන ඤයිබෝ කියලා සුපිරි භාණ්ඩයක්. ඒක ඕන වෙලාවට දික් කරගන්න පුළුවන්. උන් කාලා බීලා රැට දත් මැද ඉන්න වෙලාවේ බුල්ම ගෝකුගෙන් උගේ අම්මයි තාත්තයි ගැන ඇහුවා. ඌගේ අම්මා තාත්තා ගැන අහලවත් නැහැ. ඌ පොඩි කාලේ කැලේ තනියම ඉද්දි ඌගේ සිය ගෝහන් තමයි ඌ අරන් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ දවසේ බුල්ම ලේස්ති වෙනකන් ගෝකු ගියා එක්සයිස් පාරක් දාන්න. ඒ වෙලාවේ ඌට ඉබ්බෙක් සෙට් වුණා. ඉබ්බෙක් කිව්වට මූ කැස් බෑවි. ඌට මුහුද හොයාගන්න බැරුව අතරමං වෙලා. ගෝකුත් හිත හොඳ එක නිසා අරුව බීච් එකට ගිහින් දාන්න ලේස්ති වුණා. බුල්මත් මේ කාත් කරුවක් දන්නේ නැති පළාතක තට්ට තනියම ඉන්න බය නිසා ගෝකුත් එක්ක බීච් එකට යන්න ආවා. එතනින් දෙවෙනි කොටස ඉවරයි.